ඔයාලා thumbnail එකේ දැක්කා වගේම අද unboxing එක රිවිව් කරන්න යන්නේ ලංකාවේ අඩුම මුදලට ගන්න පුළුවන් වෙන මෙන්න මේ Sky Master කියන සුපිරිම ඩ්‍රෝන් එක ගැන full unboxing and review වීඩියෝ එකක් මෙන්න මේ වීඩියෝ එකේදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා මේ වීඩියෝ එක අන්තිම වෙනකන් හිටියොත් පුළුවන් මේ ඩ්‍රෝන් එකේ price එක වගේම මේ ඩ්‍රෝන් එක buy කරගන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ එකේ අන්තිමේදී කියනවා. ඒත් එක්කම පොඩි දෙයක් මතක් කරන්න ඕනි. මේ වීඩියෝ එකේ මොකක් හරි වැරද්දක් වුණොත් පුළුවන් ඔයාලට ඒ වැරද්ද කමෙන්ට් එකක් විදිහට දාන්න. ඔයාලට ඒ කමෙන්ට් එක වැදගත් වෙන්නේ නැති වුණාට මට ඒ කමෙන්ට් එක ගොඩක් වටිනවා. channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහාත් තියෙන subscribe button එක touch කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක තෝල් දාලා මේ වීඩියෝ ඔයාලට වැදගත් වෙනවා නම් වීඩියෝ like එකකුත් දාගෙන මේ වීඩියෝ ඔයාලගේ යාළුවොත් දැනගන්න අනිවාර්යෙන්ම share කරන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මේ වගේ පැක් එක තමයි අපිට මෙන්න මේ ඩ්‍රෝන් එක පැක් කරලා ඉවිලා තියෙන්නේ. ඩ්‍රෝන් එකට කිසිම හානියක් වෙන්නේ නැති විදිහට මෙන්න මේ ඩ්‍රෝන් එක පැක් කරලා ඉවිලා තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. හරියට අපි මේ පැක් එක අන්බොක්ස් කරලා බලමු අපේ ඩ්‍රෝන් එක කොයි වගේ වෙයිද කියලා. මේ විදිහට මේ පැක් එක මොකද අයින් කරගන්නවා. හරියට අපිට මෙන්න මේ වගේ පැක් එකකින් මෙන්න මේ විදිහට අපේ ඩ්‍රෝන් එකේ බොක්ස් එක බලා ගන්න පුළුවන්. දැන් මේ ඩ්‍රෝන් එක අපිට පැක් කරලා වූ පැක් එක මෙන්න මේ විදිහට මම පැක් එකකින් තියාගන්නවා. හරියට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අපිට Sky Master කියලා අපේ ඩ්‍රෝන් එකේ බොක්ස් එක බලා ගන්න පුළුවන්. මේක අපේ ඩ්‍රෝන් එකේ පිච් එක උඩටින් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඩ්‍රෝන් එකේ ෆීචර්ස් ටික උත් මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම වීඩියෝ එක ඉදිරියේදී කතා කරමු. මෙන්න මේ වගේ බොක්ස් එක අපේ ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන්. හරියට අපි මේ බොක්ස් එකත් අන්බොක්ස් කරලා බලමු අපේ ඩ්‍රෝන් එක කොයි වගේ වෙයිද කියලා. හරියට අපිට මෙන්න මේ වගේ ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන්. ඩ්‍රෝන් එකේ බොක්ස් එක දැන් මම මේ පැත්තකින් තියාගන්නවා. හරියට ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ඩ්‍රෝන් එකයි ඩ්‍රෝන් එකට ආපු රිමෝට් එකයි යූසර් මැනුවල් එක වගේම එක්ස්ට්‍රා හම්බුන දේවලුත් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. හරියට අපි මුලින්ම අපිට ආපු ඩ්‍රෝන් එක ගැන කතා කරමු. මම මේ විදිහට මෙන්න මේ ඩ්‍රෝන් එක අතට ගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් ටිකක් පොඩි ඩ්‍රෝන් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අත්ලා ගන්නටගේ පොඩි ඩ්‍රෝන් එකක් බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මෙන්න මේ ඩ්‍රෝන් එකේ මේන් කැම් එක බලා ගන්න පුළුවන් මෙතන. හරියට අපි මේ ආම්ස් ටික දිගාරම් බලමු අපේ ඩ්‍රෝන් එක මොන වගේ වේද කියලා බලන්න. හරියට මම මේ විදිහට මගේ ඩ්‍රෝන් එකේ ආම්ස් ටික දිගාරගත්ත ඔයාලට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ටිකක් ලොකු ඩ්‍රෝන් එකක් බලා ගන්න පුළුවන් ඔයාලට. ඩ්‍රෝන් එකේ මෝටර්ස් ගැන කතා කරොත් මේක අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ බස් මෝටර්ස් නම් බලා ගන්න පුළුවන් ඉන්නේ. මේක අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ බස්ලස් මෝටර්ස්. ඒ කියන්නේ අපි මේ ඩ්‍රෝන් එක ටික කාලයක් පාවිච්චි කරද්දී ඩ්‍රෝන් එකේ මෝටර්ස් වලට පිච්චෙන්න පුළුවන්. ඒ විදිහට මේ වගේ මේන් කැම් එකයි LED ලයිට් දෙකකුත් මෙන්න මේකේ බලා ගන්න පුළුවන්. ඒත්ෙම ඩ්‍රෝන් එකේ පිටිපස්ස පැත්තට ගියොත් මෙන්න මේ වගේ තවත් කැම් එකක් අපිට බලා ගන්න පුළුවන්. මේ ඩ්‍රෝන් එකේ ඩුවල් කැමරා සෙටප් එකක් බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මෙන්න මේ වගේ වයර් එකකුත් බලා ගන්න පුළුවන්. මේකෙන් වෙන්නේ අපිට මේ Wi-Fi එක කනෙක්ට් කරන එක. ඒත් එක්කම අපි බැටරිය ගැන කතා කරමු. මම මේ විදිහට මේකේ බැටරිය එක එළියට ගන්නවා. හරියට මෙන්න මේ වගේ බැටරියක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක අපිට මිලි ඇම්පියර් 1800ක බැටරියක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරගන්න පුළුවන්. විනාඩි 10ක් 15ක් අතර පොඩි ෆ්ලයින් ටයිම් එක මෙන්න මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ ඩ්‍රෝන් එක දැම්ම ඩ්‍රෝන් එකේ බැටරි එකක් දැන් දාගත්තා. හරි ඉතින් අපි මේ ඩ්‍රෝන් එක දැන් ඔන් කරලා බලමු අපි ඩ්‍රෝන් එක කොයි වගේ වෙයිද කියලා බලන්න. ඩ්‍රෝන් එක ඔන් කරන්න ඔයාලට තියෙන්නේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් පවර් ඔන් කරන බටන් එක. මේක උඩ තප්පර දෙකක් විතර මෙන්න මේ විදිහට බාගෙන ඉන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් LED light system එකත් එක්කම අපි ඩ්‍රෝන් එක ඔන් වෙනවා. ඩ්‍රෝන් එක ඔන්නාට පස්සේ මෙන්න මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන LED light දෙකකුත් අපිට බලා ගන්න පුළුවන්. හරි ඉතින් අපි රිමෝට් එකට කනෙක්ට් කරන්නේ කොහොමද කියලා අපි පස්සේ කතා කරමු. ඔයාලට මේක ඔෆ් කරන්න ඕන නම් ආයෙත් අර පවර් බටන් එක උඩ තප්පර දෙකක් විදිහට මෙන්න මේ විදිහට බාගෙන ඉන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඩ්‍රෝන් එක ඔෆ් වෙනවා. අපි මේකට පස්සේ කතා කරමු මේක රිමෝට් එක කනෙක්ට් කරගන්නේ කොහොමද කියලා. මම මේ ඩ්‍රෝන් එක පැත්තකින් තියාගන්නවා. හරිද දැන් අපි යමු අපේ ඩ්‍රෝන් එකේ රිමෝට් එක පැත්තට. හරිද මෙන්න මේ වගේ රිමෝට් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ටිකක් පොඩි රිමෝට් එකක් මෙන්න මේ ඩ්‍රෝන් එකට ඇවිල්ලා තිනවා. ඩ්‍රෝන් එකේ මෙන්න මේ ජොයිස්ටික් එක ගැන කතා කරොත් මේ ජොයිස්ටික් එකෙන් තමයි ඩ්‍රෝන් එක උඩට පල්ලයට පටේට රොටේට් කරන්න පුළුවන්. මේ දකුණු පැත්තට වම් පැත්තට ගල්ලා
උඩට කරොත් ඩ්‍රෝන් එක උඩට එනවා, පල්ලෙහාට කරොත් ඩ්‍රෝන් එක පල්ලෙහාට එනවා. ඒත් එක්කම වම් පැත්තේ ජොයිස්ටික් එක ගැන කතා කරොත් මෙන්න මේ වගේ මේක උඩට කරොත් මේ ඉස්සරහට යනවා, පල්ලෙහාට කරොත් පිටිපස්සට එන්නේ. මේක දකුණු පැත්තට කරොත් පැත්තට මේ පැත්තට කරන්න පුළුවන් මෙන්න මේ වම් පැත්තේ ජොයිස්ටික් එකෙන්. ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉරි කැලි දෙකක් තියෙනවා. මෙන්න මේ ඉරි කැලි වලින් මෙන්නේ ඔයාලා ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න. ඩ්‍රෝන් එක උඩට කරාට පස්සේ ඩ්‍රෝන් එක දැන් එක පැත්තකට යනවනම් ඔයාලට පුළුවන් මෙන්න මේ ඊතල වලින් මේ ඩ්‍රෝන් එක ස්ටේබල් කරගන්න. උදාහරණයක් විදිහට මම කිව්වොත් ඔයාගේ ඩ්‍රෝන් එක උඩට ගත්තට පස්සේ ඔයාගේ ඩ්‍රෝන් එක වැඩියෙන්ම වම් පැත්තට යනවනම් ඔයාලා කරන්න තියෙන්නේ මේ රිමෝට් එකේ තියෙන මෙන්න මේ දකුණු පැත්තේ තියෙන බටන් එක උඩ මෙන්න මේ විදිහට ඔබන එක. ඒකට ඔයාගේ ඩ්‍රෝන් එක ස්ටේබල් වෙන තරමට ඔයා මේක ඔබලා ඔය ඩ්‍රෝන් එක ස්ටේබල් කරගන්න පුළුවන්. තව උදාහරණයක් මම කියන්නම්. ඔයාගේ ඩ්‍රෝන් එක වැඩිපුරම ඉස්සරහා පැත්තට යනවා නම් ඒක කරන්න තියෙන්නේ ඒකට විරුද්ධ පැත්තේ තියෙන පිටිපස්සේ තියෙන මෙන්න මේ බටන් එක ඔය ඔබලා ඔයාලගේ ඩ්‍රෝන් එක ස්ටේබල් වෙන තරමට මේක ගන්න. හරි ඉතින් මෙන්න මේ වගේ තවත් අපිට බටන් වගේ බලා ගන්න පුළුවන්. මෙන්න මේකෙන් ඔයාලට පුළුවන් ඩ්‍රෝන් එක ෆ්ලයි කරාට පස්සේ පිච් එකක් ගන්න මෙන්න මේ බටන් එකට ටච් ඔබලා ඒකත් අපිට මෙන්න මේ ඩ්‍රෝන් එකෙන් ලැබුණු ගොඩක් හොඳ ෆීචර් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මෙන්න මේ වගේ බටන් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකෙන් වෙන්නේ ඔයාලා මෙන්න මේක ඔබලා මේ ජොයිස්ටික් එක මෙන්න මේ පැත්තට හරි ඔයාලා කැමති පැත්තකට කරොත් 360 ෆ්ලිප් එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ ඩ්‍රෝන් එකේ 360 ෆ්ලිප් එකක් කියන්නේ වගේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරාට පස්සේ ෆ්ලයි කරලා උඩට ගියාට පස්සේ ඔයාලා මේ ඩ්‍රෝන් එකේ 360 කර්මයක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ බටන් එක ඔබලා මේ වම් පැත්තේ ජොයිස්ටික් එක කැමති පැත්තට ගාවා පස්සේ මේ පැත්තට ඩ්‍රෝන් එක ෆ්ලිප් එකක් ගන්නවා. මේ ෆ්ලිප් එක ගහද්දී ඔයාගේ බැටරි එක හොඳට තියෙන්න ඕනේ. නැත්නම් ෆ්ලිප් එක ගහද්දී ඔයාලගේ ඩ්‍රෝන් එක බිමට වැටෙන්න පුළුවන්. මේ ඩ්‍රෝන් එකේ බැටරිය බහලා තිබ්බොත් මොකද මේ ෆ්ලිප් එක ගහන්න ටිකක් හොඳ මේ බැටරි මේක තියෙන්න ඕනි. නැත්නම් ඔයාලගේ ඩ්‍රෝන් එක බිමට වැටෙන්නත් පුළුවන්. මෙච්චරයි ඉතින් අපි රිමෝට් එක ගැන කතා කරන්න තියෙන්නේ. හරිත් ඉතින් අපි මේ රිමෝට් එක පැත්තකින් තියලා අපිට මේ ඉස්ට්‍රා හම්බුන සහ මේ යූසර් මැනුවල් එක අපි දැන් බලමු. මෙන්න මේ වගේ යූසර් මැනුවල් එකක් ඔයාලා බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ ඩ්‍රෝන් එකට අදාළ ඇප් එකේ QR එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ QR එකෙන් ඇප් ඔයාලා මේ ඇප් එක Play Store එකකින් ඩවුන්ලෝඩ් කරලා මම කියන්නම් කොහොමද මෙන්න මේ Wi-Fi කනෙක්ට් කරගන්නේ කියලා. මෙන්න මේ ඩ්‍රෝන් එකේ ක්වොලිටි එක බලන්න. ඒත් එක්ක මෙන්න මේ වගේ යූසර් මැනුවල් එක අපිට බලා ගන්න පුළුවන්. මේවත් පිටින් පැත්තකින් තියාගමු. ඒත් එක්ක මට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එක්ස්ට්‍රා අපිට ප්‍රොෆයිල් ගාස් සෙට් එකකුත් හම්බෙලා තිනවා. ඒත් එක්කම මෙන්න මේ එකක් අපිට බලා ගන්න පුළුවන්. මම මේකත් දැන් එළියට ගන්නවා. මේකෙන් තමයි අපිට ෆෝන් එක රඳව ගන්න මෙන්න මේ වගේ එකක් තමයි අපිට ඇවිල්ලා තින්නේ. ඒකට කරන්න තියෙන්නේ ඔයාලා රිමෝට් එක මෙන්න මේ වගේ උඩ කෑල්ලක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ කෑල්ල මෙන්න මේ විදිහට ගලවලා මෙන්න මේක මෙන්න මේ විදිහට පල්ලෙහාට කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ෆෝන් එක ගහන්නත් අපිට දැන් මෙන්න මේ ඩ්‍රෝන් එකේ රිමෝට් එකේ හැකියාව තියෙනවා. මේක උඩ කළා වගේ ෆෝන් එකේ සයිස් එකට හදාගෙන ඩ්‍රෝන් එක ෆ්ලයි කරගන්න පුළුවන්. හරි ඉතින් අපි මේකත් පැත්තකින් තියාගමු. ඒත් එක්ක මට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ස්ක්‍රූ පිනක් අපිට ඇවිල්ලා තිනවා. මෙන්න මේ ස්ක්‍රූ පිනේ අපිට එක්ස්ට්‍රා හම්බෙලා තියෙන්නේ ඔයාලගේ ඩ්‍රෝන් එකට ඩැමේජ් එකක් වුණොත් උදාහරණයක් විදිහට ඔයාලගේ ඩ්‍රෝන් එකේ මෝටරේ පිච් වුණොත් ඔයාලට අලුත් මෝටරයක් දාන්න මෙන්න මේ ස්ක්‍රූ පිනේකින් හැකියාව තියෙනවා. ඒත් එක්ක මෙන්න මේ වගේ USB කේබල් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලගේ charger බැටරිය බැස්සම මෙන්න මේකෙන් charge කරගන්නත් පුළුවන්. ඒත් එක්කම දැන් අපි බලමු මේ ඩ්‍රෝන් එකේ කැමරා ටෙස්ට් එකක් වගේම ෆ්ලයින් ටෙස්ට් එකක් අපි දැන් මේ වීඩියෝ එකේදී බලමු. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 yo, go, go, go. අපි දැන් බලමු ඩ්‍රෝන් එක සහ රිමෝට් එක කනෙක්ට් කරගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම මම ඩ්‍රෝන් එක මෙන්න මේ විදිහට පවර් ඔන් කරගන්න මෙන්න මෙතන තියෙන බටන් එකෙන් පවර් ඔන් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ LED ලයිට් එක වැඩ කරනවට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ විදිහට රිමෝට් එක අරගෙන රිමෝට් එකේ පිටිපස්සේ තියෙන මෙන්න මේ බැටරි තුන දාගන්න එක. ඔයාලා මේ බැටරි තුන ඔයාලා ගන්න ගමන් මෙන්න මේ බැටරි තුන දාන්න ඕනේ. මොකද අපිට මේකට බැටරි තුනක් හම්බෙන්නේ නැහැ. බැටරි තුන දාලා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් රිමෝට් එකේ පවර් ඔන් කරන බටන් එක මේක උඩ තප්පරයක් විතර ඔන් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට නිමින් මේ පත් වෙච්ච LED ලයිට් දෙකවල දැන් නිමින් නේතු පත් වෙනවා වල බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ රිමෝට් එක සහ ඩ්‍රෝන් එක දැන් කනෙක්ට් වෙලා තියෙන්නේ. හරි ඉතින් අපි දැන් බලමු ඩ්‍රෝන් එකේ මෝටර්ස් ටික පවර් ඔන් කරගන්න කොහොමද කියලා. ඔයාලා බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ තියෙන ජොයිස්ටික් එක
දකුණු පැත්තේ තියෙන ජොයිස්ටික් එක එකපාරක් මෙන්න මේකේ උඩට කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඩ්‍රෝන් එකේ මෝටර්ස් ටික ඔයාලා පවර් ඔන් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේක දෙපාරක් මේක එකපාරක් මෙහෙම ගල්ලා ඔයාලට පුළුවන් තව පාරක් බාහින් ඊට පස්සේ ඩ්‍රෝන් එක උඩට ගන්න. මේ විදිහට තමයි ඩ්‍රෝන් එක සහ රිමෝට් එක කනෙක්ට් කරගන්නේ. හරි ඉතින් දැන් මම ඔයාලට මෙන්න මේ ඩ්‍රෝන් එකේ කැමරා සිස්ටම් වගේම ඩ්‍රෝන් එක සහ රිමෝට් එක කනෙක්ට් කරගන්නෙත් කොහොමද කියලා මම මේ වීඩියෝ එක ඔයාලට පෙන්නනවා. ඔයාලා මෙච්චර වෙලා බලන් හිටපු මේ ඩ්‍රෝන් එකේ ප්‍රයිස් එක වගේම ඩ්‍රෝන් එක බයි කරගන්නෙත් කොහොමද කියලා අපි දැන් මෙන්න මේ වීඩියෝ එකේදී කතා කරමු. මේ ඩ්‍රෝන් එකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 8500ට වගේ ලෝ බජට් එකකට මෙන්න මේ ඩ්‍රෝන් එක ඔයාලට බයි කරගන්න පුළුවන්. මම මේ ඩ්‍රෝන් එක බයි කරේ MK online shop කියන මෙන්න මේ සුපිරිම ඩ්‍රෝන් shop එකෙන් තමයි මම මේ ඩ්‍රෝන් එක බයි කරගත්තේ. ඔයාලා මේ ඩ්‍රෝන් එක ඔයාගේ බජට් එකට ගැලපෙනවා නම් ඔයාලට පුළුවන් ඩිස්ප්ලේ එකේ ප්ලේ වෙන WhatsApp නම්බර් එකට WhatsApp message එකක් දාලා පුළුවන් ඔයාලට මෙන්න මේ ඩ්‍රෝන් එක බයි කරගන්න. ඔයාලට පුළුවන් මෙන්න මේ shop එකෙන් ඔයාලා මේ ඩ්‍රෝන් එක බයි කරගන්නවා නම් ලංකාවේ ඕනම තැනකට free delivery එකට ගන්නත් පුළුවන් මෙන්න මේ shop එකෙන්. හරි ඉතින් SKY Master කියන මෙන්න මේ low budget drone එකේ full unboxing and review වීඩියෝ එකක් මෙන්න මේ වීඩියෝ එකේදී මම ඔයාලට ගෙනාවා. ඔයාලට පුළුවන් වගේ budget එකට මෙන්න මේ drone එක set වෙනවා නම් මම අර කියපු WhatsApp number එකට WhatsApp message එකක් දාලා පුළුවන් ඔයාලට ඒ drone එක buy කරගන්න. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා මේ වීඩියෝ like එකකුත් දාලා මේ වගේ වීඩියෝ වල යාළුවෝ දැනගන්න අනිවාර්යයෙන්ම යාළුවන්ට share කරන්න. එහෙනම් අපි තවත් unboxing and review වීඩියෝ එකකින්ම